ගුරු අභ්‍යාස විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අපේ විමල් ප්‍රේමතිලක මෙතුමන්ට ආරාධනා කරනවා මෙතෙන් සිට මේ වැඩසටහන මේවීම සඳහා. හැම දිනකටම වාසනාවන්ත සුබ සන්ධ්‍යාවක් වේවා. මූලාසනයේ වැඩ වාසය කරන අධ්‍යාපන අමාත්‍යාංශයේ භාවනා විෂය පිළිබඳව උපදේශකවරයාණන් වහන්සේ හැටියට කටයුතු කරන අපේ කල්යාණ මිත්‍ර මාරව චන්දීමල පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම මෙම නායකත්ව පුහුණු වැඩසටහනට සම්බන්ධ වන ආදරණීය ගුරු භවතුනි, සදාදරණීය දරුවනි, මෙම දහම් පාසලේ දරුවනි, ආරාධිත දහම් පාසල් වල දරුවනි, ඔබ අද දවසේ ලොකු වැඩ කොටසක යෙදිලා මම හිතනවා කය කොහොම වුණත් සිත ගොඩක් වෙහෙසවල ඉන්නේ නේද? උදේ ඉඳලා වාඩි වෙලා හිටියේ ඈ මේ ශාලාවෙන් එළියට යන තියෙනවා නම් හොඳයි. ඔව් හොඳයි කියන අදහසක් බලන්න. අපේ හඳුරෝ. හරි මම ඒකට අවස්ථාව දෙනවා. මේ වෙලාවේ ඉඳලා දැන් 3යි වෙලාව 3 ඉඳලා අපි 3යි කාලේ කියලා 3යි කාලේ ඉඳලා 4 වෙනකම්. ඔව් 4යි කාලේ වෙනකම්. ඈ? ඔව් 4යි කාලේ කියන්නේ ඒක අවශ්‍ය වෙලාවෙ ඇටියට වෙනස් කරන්න. 4යි කාලේ වෙනකම් එළියේ ඉන්නේ. ආද? එතකොට මෙන්න මේ මම දැන් පොඩි වැඩක් බාර දෙන්න තියෙන්නේ. මට ඕන මේ කණ්ඩායම් දැන් මෙතන කණ්ඩායම් 10ක් තියෙනවා. කණ්ඩායම් 10ක් තියෙනවා. කණ්ඩායම් 10 කණ්ඩායම් 3කට වෙන් කරගන්න. ඒ කියන්නේ මේ මගේ කන්නේ නේ. එතකොට මේ තුන් දෙනාට නායකත්වය දෙන්න මෙයා. හරිද? මේ තුන් දෙනා මේ කණ්ඩායම වල නායකයෝ, ඒ තුන් දෙනාගේ නායකයා මෙයා. එයා අපි ඔක්කොගේම මෙහෙම කර මේ කණ්ඩායම මෙහා ඉන්න මෙයා ඉන්න. හරිද? මෙන්න මේකයි වැඩි. මේ දින ලයිස්ට් වලින් එක එක දෙන්න මේගොල්ලන් එකක් ගලවලා දෙන්න. එක පොලයක් ගලවලා දෙන්න. එකක් ඔයා ගන්න. හරිද? දැන් ඔයගොල්ලන්ට පොඩි වැඩක් කරන්න තියෙනවා. හරිද? එක කොලයක් වාචි කරන්න. ඕකේ තියෙනවා කිසියම් වෙන කොටසක්. හරිද? මේ තියෙන්නේ අංක 1. ඔයා දාගෙන අංක 1 රවුන්ඩ් කරගන්න. සුදු මහත්තයා මෙයාගේ නම ලියා ගන්න අංක 1 කන්දාම. හරි. මේ තියෙන්නේ අංක 2 කණ්ඩායම. අංක 2 දෝනිගේ නම ලියා ගන්න බැරිය. මේ අංක 3 කණ්ඩායම පහර වෙන්න නායකතුමා. හරි. දුරකථන අංකයක් තියෙනවනේ ලියා ගන්න. දුරකථන අංකයක් තියෙනවනේ ලියා ගන්න. මෙන්න මෙහෙමයි තියෙන වැඩි. දැන් ඔයගොල්ලෝ උදේ ඉඳලා නායකයෙක් කියන්නේ කවුද? නායකගේ කාර්යභාරය කුමක්ද? නේද? නායකයෙකු ඉන්න ඕන කොහමද? නායකයෙකු කතා බහ කොහමද? නායකත්ව ලක්ෂණ මොනවාද? නේද? ඕවා ඔක්කොම තේරුම් ගන්න ඇතිනේ. නේද? ඒවා එහෙම අහලා තිබ්බට
අපිට නායකත්වයට හම්බුනහම වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න බෑනේ. ඒක නිසා මේ පන්සලක් නිසා මේ දහම් පාසල් දරුවෝ නිසා අපි වැඩසටහන් 3ක් හැදුවා. විනාඩි 45ක් තුල ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්නයි තියෙන්නේ. එතකොට මේ අයට මම බෙදලා දෙනවා දැන්. පළවෙනි කණ්ඩායමට මොකද මෙතන වැඩලා තියෙන වැඩේ? පළවෙනි කණ්ඩායමට තියෙන්නේ මොකද්ද? ශ්‍රම දානය තියෙනවා. ඒක තියෙන්නේ තීන් තාලේප කිරීම සංවිධානය කරගෙන. හරිද? ඊළඟට දෙවෙනි කණ්ඩායම තියෙනවා. දෙවෙනි කණ්ඩායමට තියෙන්නේ මේක පළවෙනි එක කරගන්න බැරියෝ. දෙවෙනි කණ්ඩායමට තියෙන්නේ පන්සල් වත්ත පිරිසිදු කිරීමේ ශ්‍රම දානය. sorry. අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා, පින්කමක් සංවිධානය කිරීම. සැලසුම් කරන්න ඕනේ උඩට ගිහිල්ලා හදන්න ඕනේ. ඊළඟට තුන්වෙනි කණ්ඩායමට තියෙනවා පන්සල් වත්ත පිරිසිදු කිරීම. මේ හැමෝටම යම් කිසි කලාපයක් වෙන් වෙලා තියෙනවා මේ වැඩ කොටස කරන්න. ඒක පෙන්වන්න මේ සර් ඉන්නවා. මේ අපේ සර්ුත් ඉන්නවා. තව කෙනෙක් වුණා. ආයෙ සර්ුත් ඉන්නවා. එතකොට මේ සර්ලා තුන් දෙනා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන උපකරණ දෙනවා. තීන්ත ගන්න ඕන නම් තීන්ත දෙනවා, බාස්කට් දෙනවා, ඊට පස්සේ බ්‍රෂ් දෙනවා, ඒ ඔක්කොම තියෙනවා. අතු ගන්න ඕන නම් ඉදල් තියෙනවා, කොහො තියෙනවා, ඊට පස්සේ අවශ්‍ය උපකරණ ඔක්කොම තියෙනවා. හැබැයි විනාඩි 45 වෙනකොට නායක හොඳට මතක තියාගන්න. මෙතනින් පිටත් වෙන වෙලාවේ ඉඳලා විනාඩි 45ක් වෙනකොට ඔය කියපු වැඩ කොටසින් තමන්ට කරන්න පුළුවන් උපරිමය කරලා. හරිද? මම දෙන වෙලාවේ ඉඳලා විනාඩි 45ක් ඇතුළත තියෙන වැඩ කොටස සම්පූර්ණම කරලා හැබැයි බ්‍රෂ් ගත්තා නම් බ්‍රෂ් ටික සෝදන්න ඕන, බාස්කට් ටික සෝදන්න ඕන. වැඩ නිමාව. ඒ වැඩවල ප්‍රමිතිය අතු ගෑවනම් කුණු ටික අයින් කරලා තියෙනවා. හරිද? තැන් වල දාන්න බෑ. ඒවා ඒ වැඩ ටික අවසන් කරන්න ඕන. ඊට පස්සේ අධීක්ෂණයක් තියෙනවා. ඒ වාර්තාවත් ඕන දෝනේ. හොඳයි. ඔය පළවෙනි කණ්ඩායම අධීක්ෂණය කරන්නේ කණ්ඩායම. හරිද? දෙවෙනි කණ්ඩායම අධීක්ෂණය කරන්නේ තුන්වෙනි කණ්ඩායම. තුන්වෙනි කණ්ඩායම අධීක්ෂණය කරන්නේ කවුද? පළවෙනි කණ්ඩායම. මට ඕන ලකුණු වාර්තා ලකුණු 100යි. ලකුණු 100යි. ඒකට අවශ්‍ය කරන නිර්ණායක මොන ප්‍රමිතිය යටතේද මේ ලකුණු දෙන්න කියලා මට ශීර්ෂ ඕන. ඔයගොල්ලෝ දෙන ලකුණු සමාලෝචනය කරන්න මම පන්සලේ නායක හාමුදුරුවෝ ඒ තැන් වලට එනවා. ඊට පස්සේ යලි අපි මේ ස්ථානයේදී හම්බ වෙනවා. නායකයන්ට වගකීමක් තියෙනවා, සමාජිකයන්ට වගකීමක් තියෙනවා. නායකත්වයට අනුගත වීම ඊට පස්සේ සියලුම දෙනා වැඩවල යෙදිය යුතුයි. අපි යන කිසිම තැනක කිසිම ළමයෙක් නිකන් ඉන්න බෑ. එතකොට දෝෂාරෝපණයේ නායකයෙක්. මේක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරටය. ඒක නිසා හැමෝටම මේක අයිතිවාසිකම් තියෙනවා. හැමෝම වැඩවල යෙදෙන්න ඕන. විනාඩි 45ක් තුළ මේ පන්සල් භූමියේ පින්කම් 3ක් සිද්ධ වෙනවා. මොනවද පින්කම් 3? තීන්ත හුරු පිරියම් කිරීමේ එකක් තියෙනවා. බෝධි පූජා පින්කමක් තියෙනවා. ශ්‍රම දානමය පින්කමක් තියෙනවා. හරිද? තව මොනවද මගේ දැනගන්න ඕන? තීන්ත ගානේදී හිත පැත්ත පෙන්නනවා. මෙතන මේ පන්සලට ඇතුළත් වෙනකොට තියෙන තාප්පය. ඒ තාප්පේ එක පැත්තයි තියෙන එක ගන්නවා. ඒතකොට යවට පිරිසිදු කරන්නත් තියෙනවා. ඒ ටික පිරිසිදු කරන්න ඕනේ. මේ කලාප තුන පළවෙනි කණ්ඩායමට හම්බෙන කලාපය සර් පෙන්නන්න. මේ සර්ට තියෙන්නේ මේ සර් කියන්නේ පළවෙනි කණ්ඩායම ආවාසයට ඇතුල් වෙන තැන තියෙනවානේ. පාරෙන් ඇවිල්ලා ඇතුල් වෙනකොටම අර ත්‍රිවිලියම නවත්තන කණ්ඩායමේ දෙනින් පල්ලෙහාට. දෙවෙනි කණ්ඩායමට තියෙන්නේ ඒ ත්‍රිවිල් නවත්තන තැන උඩ ඉඳලා බෝධි මළුව සහ විහාර මළුව කොටස. තුන්වෙනි කණ්ඩායමට තියෙන්නේ මේ මෙතන මේ බෝධි මළුවේ ඉඳලා පල්ලෙහාට තියෙන පාරත් එක්ක මෙන්න මේ කොටස. හරිද? එතකොට සර්ලා ටික පෙන්නයි. ව්‍යවහාර කරන්න. දැන් වෙලාව
ආරාධනා කරනවා පින්කම තියන්නේ. ආමුදුරු නෙමෙයි පූජාව තියන්නේ. මේ ශිෂ්‍ය කෙනෙක් කවුරු හරි පත් කර ගන්නවන පූජාව තියෙන බව එක්කොම ලැහැත්ති කරලා අපිට දෙන්නේ ආර්ථිකය වෙන්නවම නෑ. පොඩි අනුශාසනාවක් ඕනනම් කරන්නේ දක්ෂ කෙනෙක් ළමෙක් තෝරලා ගන්න. හරිද? තාම මොනවද දැනගන්න තියෙනවනම් අත උස්සන්න මගෙන් අහන්න. මේ අක්කලා ගාව අයියලා ගාව තියෙනවා විස්තර පත්‍රිකාවක්. ඒකේ තොරතුරු තිබෙනවා. හැබැයි මේ සංනිවේදන කටයුතු කරගෙන කණ්ඩායම් බෙදාගෙන ඊට පස්සේ මේ ශාලාවෙන් එළියට යන්න පුළුවන්. යනකොට මේ සර්ලා තුන් දෙනාත් එක තමයි යන්නේ ඒ අයට නැතිව. යොදයි. ඔයගොල්ලන්ට විනාඩි 15ක කාලයක් හම්බ වෙන කණ්ඩායම වැඩ සැලසුම් කරගන්න. විනාඩි 15යි. හැබැයි වෙලාවට වැඩ ඉවර කරන්න විනාඩි 15ක සාකච්ඡා කරලා ඉවර කරගන්න.
දැන් සාදුනාදයක් පවත්වන්න. අනේ දොහොත් මුදුන් තබාගෙන ලස්සන සාදුකාර තුනක් දෙන්න ඕනේ. දොහොත් මුදුන් කියන්නේ පුතේ මෙන්න මෙතන. අරකට කියන්නේ දෑත නළලි කියලා. අපි දොහොත් මුදුන් තබා සාදු නමස්කාරය කියන්නේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ඉතාමත්ම කෙටි කාලයක් තුළ මේ පූජාව සංවිධානය කළා. ඉතාමත් ඕනෑකමින් පූජාවේ කටයුතු සිදු කළා. සිදු කරගත්තා වූ වටිනා පුණ්‍ය ශක්තිය දෙවියෝ අනුමෝදන් වේවා. නමින් භාන්තරගතවන්ට යෙදුනා වූ සියලු දෙනා මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍ය සිදුවාපත ඇතුළේ හැම දිනාටම යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිත්‍යං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිද්දතු කියන්න බලන්න. ඔබගේ කණ්ඩායම
විනාඩියක් ඇතුළත කියන්න ඕන. මම ප්‍රධාන ශිෂ්‍ය නායකතුම බලාගෙන ඉන්න ලකුණු දෙන්න බලන්න ඕන. ඊට පස්සේ අධීක්ෂණ කණ්ඩායමක් පත් කළා. ඒකේ අවසන් වාර්තාව එනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ සිංහල විෂය අධ්‍යක්ෂතුමාගේ තව පොඩ්ඩකින් එනවා ඇගීම් වාර්තාව. එතෙක් මේ සාකච්ඡාව කෙරෙන්නේ ඔබේ කණ්ඩායමේ අදහස්. කණ්ඩායමේ දුරට විදිහට මම දැක්කේ සමහර කට්ටිය දෙන්නේ දැන් ඊට වැඩි මම බැලලා යනවා වගේ වැඩි අමාරුවක් දැක්කා. තව කට්ටිය කණ්ඩායම තව දෙතුනේ ඕනට වඩා මහන්සිලා වෙනවා දැක්කා. ඊට පස්සේ තව කට්ටිය කතා කරලා ගියා. ඒ වගේම තමයි අපේ හම්බෙච්ච සම්පර්ක හරියට කල්පනා කරන එක වෙන මේ පිළිවෙල බෙදාගෙන ඒ වැඩි හරියට කරේ නැහැ දැක්කා. අන්තිමට කුටික හරියට දාන්න බැරුව කට්ටිය කලබල වෙලා දැක්කා. ඒ හොඳ ඒවා අපි වැඩ කරු කට්ටිය මගේ මග ඇරගෙන ඉන්න කට්ටිය මග කරු කට්ටිය කියන විදිහට ඒගොල්ලෝ දුන්න වැඩි හරියට තමයි තුන්රාජ් හරියට කරා. තව කට්ටිය අන්තිම වෙනකම් ඉඳලා ඒ හොදලා ඒක වාර දෙකක් ඉන්නවා. අන්තිම වෙනකම් ඉන්නවා. ඒකම මම ඒ වගේ තමයි අපිට දුන්න වැඩි හරියට කරලා අන්තිමට හොඳ ප්‍රතිඵලයක් ගන්න අට උදව් කරා. අපුඩියක් ගන්න කණ්ඩායමේ මම කියන්න තරම් ලොකු අඩුපාඩුවක් දැක්කේ නැහැ. හැමෝම තමන්ට බෙදලා දීපු වගකීම් හරියටම ඉෂ්ට කරා. කවුරුත් එහෙම තැන තැන කතා කරනවා මම දැක්කේ නැහැ. මොකද අපිට ලැබිලා තිබුණේ එතනින් තිබ්බ මට හිතෙන දේ අමාරුම එක මොකද අපිට ලැබිලා තිබුණේ බෝධි පූජා වැඩේ. ඉතින් එතන දැහැල් කට්ටිය දැන් හැමදේම ලෑස්ති කරා. එකම අතපසුවීමයි ඉන්නේ ආමෝදුරන්ගේ පාදෝවණය කිරීමේ එතන අඩුපාඩුවක් සිද්ධ වුණා. ඒ හැරෙන්න හැමදේම අනිත් ඒවා හොඳ දුන්නා. පිළිගන්න පූජා කරා අපි හැමදේම කරා. කියන්න තරම අඩුපාඩුවක් දැක්කේ නැහැ. හැමෝම තමන්ට ලැබෙන දේ වගේ හරියටම සහභාගීත්වය කොහොමද වැඩේ? ශිෂ්‍යයන්ගේ 100 100 අපුඩියක් ගන්න. මොන මයික් එක ළඟට ගන්න. උපකරණ වල හිටියද? අඩුපාඩුවක් හැටියට මොකුත් නැහැ. කණ්ඩායම හොඳයි. ඒ කියන්නේ කණ්ඩායම නායකත්වයට අවනත වුණා. හරි. අපුඩියක්. ප්‍රධාන ශිෂ්‍ය නායක කියන්නේ මේකට මොනවද දැන් කියන්නේ? මේ කියපු ඒවාට ඔබ එකගද නැද්ද? විවේචන තියෙනවනම් මොන දෙයක් දැන් කියන්න පුළුවන්. මේ ඉක්මනින් වාර්තාව ඉදිරිපත් කරන්න. පැයක දැන් විනාඩි 20ක් ඇතුළත යනවා. ඇත්තටම ගණ්ඩායමවත් ලොකුවට මම එහෙම ලොකු ප්‍රශ්න ගොඩක් දැක්කේ නැහැ. අර සමහර තැන්වල තිබ්බා ප්‍රශ්න ඒවට මම නායකයන්ට කතා කරලා ඒකත් ඒගොල්ලෝ හොඳට මේ සැලසුම් කරලා ඒවට අදාළ ඒ විලාම අනුව ඒ ඔක්කොම සැලසුම් කරලා ඉවර කරලා හරි. දැන් ඔන්න දැන් මේ මට මෙන්න මේ කතන්දරේ කියන්නකෝ. දැන් නායකයෝ 3 දෙනෙක් හිටියා. දැන් මෙතන 4යි ප්‍රධාන ශිෂ්‍ය නායකත් එක්ක. නායකයෙක් වුණාම අනුගාමිකයන්ට තිබුණු නිදහස ඔබට තිබුණාද නැද්ද? මේ මට උත්තර දෙන්න මේ මටත් පේන අර අයටත් ඇහි. අනිත් අයට තිබුණු නිදහස ඔබට තිබුණාද? නෑ. දෝනිට? මම හිතන්නේ අපේ කණ්ඩායම කාටවත් මේ නිදාගන්න තිබුණේ. පුතාට? මම එමේ නායක ඔයගොල්ලෝ ඔයාට තිබුණාද කියලා? ඉන්න බමුන්නේ. මෙන්න මේකයි පැටි වැඩි. දහම් පාසලක වුණත් කිසියම් ආයතනයක වුණත් ප්‍රධානියා කියලා කියන්නේ නායකයා කියලා කියන්නේ පරමාදර්ශීව අනුගාමිකයාට ආදර්ශයක් ගන්න පුළුවන් වෙන්න වැඩ කරන්න වෙනවා. එයාට තියෙන්නේ පෙර ගමන් යන්න ආදර්ශ සපයමින් පෙර ගමන් යන්න. නිකන් ගිහිල්ලා වැඩක් නැහැ. ඒ මොනතර කකුල වගේ කතන්දරේ කියනවා. ඔබට මේ ලෝකයේ හම්බ වෙච්ච ප්‍රධානම පළවෙනිම නායකයා කවුද ඔබ නම් කරන්නේ? ඔයගලන්ට ජීවිතේ හම්බෙච්ච පළවෙනි නායකයා කවුද? නායකයා සහ උපනායකාව දෙමව්පියෝ අම්මයි තාත්තයි. දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්නවද අම්මට තාත්තට ඔයගොල්ලන්ට වගේ නිදහසක් තියනවද, පහසුකම් තියනවද, සරලව හිතන්න පුළුවන්ද කියලා හිතනවද ඔයගොල්ලෝ? අම්මලා තාත්තලා ඔයගොල්ලන්ට ඔය සැප අරන් දෙන්න ඒගොල්ලෝ බොහොම සරලව හිතලා වැඩ කරනවා ඇති කියලා පේනවා.
ඒගොල්ලන් නිදහසක් තියනවද? ඒගොල්ලන්ට සතුටක් තියෙයිද? ඒගොල්ලන්ට සතුට අරන් දෙනවා නම් අරන් දෙන්න ඕනි කවුද? ඔයගොල්ලෝ. කොහොමද ඒක කරන්නේ? ඔයගොල්ලන්ට කරන්න පුළුවන් පළවෙනිම ක්‍රමය තමයි එකයි මම වැඩි කතා කරන්නේ නැහැ. මොකද වෙලාව ඉක්මවා ගිහිල්ලා තියෙන නිසා මම තියාගත්ත විනාඩි 15 ඔයගොල්ලෝ ගත්තා. ඒක නිසා මම හරිම සතුටුයි. අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාවේ සිංහල විෂය අධ්‍යක්ෂතුමනි ඔබට නිවේදනය කරුණාකර අර ඇගේ ලකුණු වාර්තාව අපිට ලැබෙනවා නම් හොඳයි. ලකුණුත් රැගෙන ශාලාවට එන්න ගෞරවයෙන් ආරාධනා කරන්න. මේස මම කළුතර දිස්ත්‍රික්කයේ වැඩ කරනකොට කළුතර දිස්ත්‍රික්කයේ විෂය උපදේශකවරයා මම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පිටත් වෙනකොට අපේ විෂය අධ්‍යක්ෂ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාවේ අපේ මාරක චන්ද්‍රමහාමුදුරුවෝ ආදරයෙන් පිළිගන්නවා. ආපු ගමන් මම සර්ට වැඩක් දුන්නා. එන්න සර්. වැඩක් දුන්නා සර් මට මේ උදව්ව කරලා දෙන්න කියලා. අපේ පඬිත හාමුදුරුවෝත් මට උදව් කළා ඒකට. ඒතකොට ලකුණු ප්‍රකාශ කිරීම අපේ සර්ලා කරනවා. ඒතකොට මම බැඳිලත් නෑ අපලන්ට. මම දුටු දෙයි. අපේ පළවෙනි කණ්ඩායමේ ශිෂ්‍ය නායක කිව්වා වගේ මම දැක්කා ඔය කියපු දේ පුතාට මම එකඟයි. 100,000ක් එකඟ වෙනවා. වැඩ කරපු අය හිටියා. ඒ වැඩ විහිළුවකට ගත්තු අය හිටියා. මම දැක්කා ඒක ගෑන් ළමයෙක් දෙන්නේ උදැල්ලක් අරගෙන ගිහිල්ලා මෙහි හොඳ සිද්දුවක් දානවා කියලා උදැල්ල අරන් නිකන් මොච්චක් ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ නායකත්වයට සහ තමන්ට පැවරෙච්ච වගකීම වගවීමෙන් ඉටු කරන්න හිතට ගත්ත කීප දෙනයි. ඒ අය හැබැයි මැරීගෙන ඒ වැඩ ටික කළා කණ්ඩායම වෙනවා. මම දැක්කා. ඒක නිසා පැටක මෙහෙම එකක් ඔබ කෙරෙහි කිසියම් විශ්වාසයක් තියලා ඔබේ කණ්ඩායමේ නායකයා වෙන්න පුළුවන්, ගෙදරදී අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය වෙන්න පුළුවන්, පාසලේ ගුරුවරයා වෙන්න පුළුවන්. ඔබට වගකීමක් පැවරුවොත් දිවි හිමියෙන් ඒ වගකීම ඉටු කරන්න ඔබ බැඳී සිටිනවා. එය තමයි ඔබේ අනන්‍යතාවය. මට මේ වැඩසටහනට ආරාධනා කළ අපේ පඬිතු හාමුදුරුවෝ ආරාධනා කළ වැඩසටහනක් තියෙනවා සර් මේක මතක තියාගන්න කිව්වා. ඊට පස්සේ මගේ මතකෙ තිබුණේ නැහැ ඒක. ඊට පස්සේ වැඩසටහන සැලසුම් කරලා මට කිව්වා මේ හවල් දවසේ මේ වැඩසටහන තියෙන්නේ කියලා. නායකත්වය ඊළඟට ප්‍රජා නායකත්වයේ පිළිබඳ වැඩ සැලසුම් කිරීම අධීක්ෂණය පිළිබඳ වැඩසටහන කරන්නයි කියලා. එතකොට එහෙම දුන්නාම මම ඒක ඔළුවට ගත්තා. මම අද මේ 4:00 වෙනකම් ඒ පිළිබඳ වගකීමෙන් හිටියේ. ඔයගොල්ලෝ හැම කණ්ඩායමකට ගිහිල්ලා මම බැලුවා කවුද වැඩ කරන්නේ නැත්තේ මොනවාරි අනතුරක් වුණොත් අපි ඒකට වග කියන්නේ. ඒ පිළිබඳ විමසීමෙන් හිටියා. ඊළඟට සහායකයෝ ගත්තා. මේ දහම් පාසලේ ගුරුවරු ගත්තා. මේ ඉන්න ගුරුවරු සියලුම දෙනා මට සහාය දැක්වුවා. ඒක නිසා ඔබ හැම දෙනාටම බොහොම ස්තුතියි. ඔබේ මාවගේ පියාගේ නායකත්වය යටතේ ඔබ දැනට සිටින්නේ. පාසලේ ගුරුවරු යටතේ ඔබ දැනට ඉන්නේ. ඒ තුල ඔබේ නායකත්ව ලක්ෂණ ඉස්මතු කරගෙන වාසනාවන්ත සුබ අනාගතයකට පිය නගන්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියන ආශිර්වාදයත් එක්ක මම අද දවසේ සමුගන්නවා. මුලාසනාරූಢව වැඩවසන අධ්‍යාපන අමාත්‍යාංශයේ භාවනා විෂය සහකාරාධ්‍යාපනාධ්‍යක්ෂ අවසරයි අපේ මාර්ග චන්ද්‍රවිමල හිමියන්ගේ අවසරයි. ඒ වගේම කතිකාචාර්ය විමල් ප්‍රේමතිලක මහතා ප්‍රමුඛ මේ දහම් පාසලේ සියලුම ගුරු බවතුන් ආදරණීය දූ දරුවන් සියලු දෙනාගේම අවසරයි. මම පැමිණියේ වෙන කාරණයකට පැමිණි වහාම මගේ හිතාදර කතිකාචාර්යතුමන් මා දුටු හැටි එහෙම මට වගකීමක් කවරුවා. අපි මොනම දෙයක දානම් අපේ මිත්‍රත්වයේ තුලින් මොකද කණ්ඩායම් තුනක් තියෙනවා කිව්වා. ඔවුන්ගේ වැඩ කරලා ලකුණු ලබා දෙන්න කියන එක තමයි කිව්වේ. ඉතින් නිර්ණායක කීපයක් තනාගත්තා. මේ නිර්ණායක පහ සාමූහිකත්වය, නිවැරදි බව, වැඩ අවසන් කිරීම, නායකත්ව ලක්ෂණ, පිරිසිදු බව කියන කාරණා නිර්ණායක ඔස්සේ මම ශනිකව ලකුණු ලබා දීලා කණ්ඩායම් තුන මේට යම් කිසි ලකුණක් හිමි කරගත්තා. කිසිම තෙක් ආචාර්ය මණ්ඩලයේ කිසිම කෙනෙක් මම අඳුනන්නේ නැහැ. මම ඒ
ආශා කරනවා ඔබට ඒ ලකුණු පිළිබඳව කණ්ඩායම් 1 2 3 කියලා කණ්ඩායම් 3ක් තමයි ඉදිරිපත් උනේ. මේ අනුව කණ්ඩායම් 3 ලකුණු ලබාගෙන තියෙනවා. ලකුණු 74ක් ලබාගෙන තෙවන ස්ථානයේ ඉන්නවා. මීළඟට ලකුණු 78ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ ඉකර ගන්නවා කණ්ඩායම අංක 1. ඒ වගේම දවසේ ජයග්‍රාහී කණ්ඩායම බවට පත්වන්නේ අංක 2 කණ්ඩායම ලකුණු 83ක් ලබා